පලාපල කතනය තවමත් අමාරු කෙනෙක්ට කොහොමද ඊට මූලාරම්භයක් ගන්න කියන එක ගැන තමයි අද මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පලාපල කතනය කියන මහා ගැඹුරු සාගරයට අපි කුමන හෝ තොටුපළකින් ඉස්සලම මේකට බහින්න ඕනේ, ආරම්භයක් ගන්න ඕනේ. ඉතින් ආධුනිකම කෙනෙක්ට මේ සඳහා නාඩි ජ්‍යොතිෂය මගින් ආරම්භයක් ලබා ගන්න ආකාරය තමයි මම මේ පැහැදිලි කරන්න උත්සාහ ගන්නේ. ඉතින් අපි අද පාඩමට සම්බන්ධ වෙමු. ඔයගොල්ලන්ට තිරේ බැලුවහම පේනවා මිථුන ලග්න කේන්ද්‍රයක් මම අරගෙන තියෙනවා. උදාහරණ විදියට. ඉතින් මේක පළවෙනි කොටුව මිථුන ලග්නය වෙනකොට දෙවෙනි කොටුව කටක රාශිය වෙනවා. ඒක තුන්වෙනි කොටුව සිංහ රාශිය බවට පත් වෙනවා. ඉතින් කලින් අපි සාකච්ඡා කරලා තියෙනවා ජීවකාරක ග්‍රහය හොයාගන්න ආකාරය ගැන. ඉතින් මේක පිරිමි කේන්ද්‍රයක් කියලා සැලකුවොත් අපිට මේක ජීවකාරකය විදිහට ගුරු ග්‍රහයව තමයි ගන්න වෙන්නේ. ඉතින් මේ ගුරු ග්‍රහය සිංහ රාශියේ තැන්පත් වෙලා ඉන්න අවස්ථාවක් කියලා අපි සලකමු. මම ගුරු ග්‍රහය මේ ආකාරයට සිංහ රාශියේ සටහන් වෙච්ච විදිහට සටහන් කරා මේක. එතකොට ඔයගලන්ට පේනවා ජීවකාරකය ගුරු ග්‍රහය එයා සිංහ රාශිය තමයි සටහන් වෙලා ඉන්නේ. ඉතින් ජීවකාරක ග්‍රහය සටහන් වෙච්ච රාශියේ ගති ලක්ෂණ, චරිත ලක්ෂණ, හැඩරුව වගේ දේවල් ජන්මියා ලබා ගන්නවා කියලා අපි කලින් ඉගෙනගෙන තියෙනවා ජීවකාරකයා සම්බන්ධ පාඩමේදී. ඉතින් මේ මිථුන ලග්න හිමිකරුගේ ජීවකාරක ගුරු ග්‍රහය සිංහ රාශිය සටහන් වුණා කියලා කියන්නේ මේ ජන්මියා සිංහ රාශියේ ගතිගුණ, චරිත ලක්ෂණ දරනවා කියන එක. ඉතින් ඔයගොල්ලෝ රාශි 12 සහ ග්‍රහයෝ ගැන ලොකු අවබෝධයක් නැත්නම් ඔයගලන්ට පුළුවන් මේ වගේ හුඟක් පොත්පත් තියෙන. උදාහරණයක් විදිහට ගත්තොත් මෙහෙම මේ ජීවිතය සහ ග්‍රහයෝ පොත තියෙනවා. මේකේ 64 වෙනි පිටුවේ තියෙන රාශි 12 ගැන විස්තර තියෙනවා. ඒ වගේම තව තියෙනවා කේන්ද්‍රයක් නිවැරදිව බලමු කියන ක්‍රම සහ විදි කියන මේ පොත තියෙනවා. ජයසිරි ලියනෝඩු මහත්තයා ලියපු මේ වගේ ආදී වූ මේවම නෙමෙයි වෙන ඕන පොතක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ග්‍රහය සහ රාශි ගැන ලියවිච්ච ලියවිච්ච පොතක් අරගෙන ඔයගලන්ට පරීක්ෂා කරලා බලන්න පුළුවන් මම මේ කියන කතාව. ජීවකාරක ග්‍රහය ඒ රාශිවල තැන්පත් වුණාට පස්සේ ඒ රාශියේ ගතිගුණ තමයි ජන්මියට හිමි වෙන්නේ. ඉතින් උදාහරණයක් විදිහට ගුරු සිංහයේ ඉන්න එකක් ගැන අපි දැන් මේ උදාහරණ කේන්ද්‍රයේ සාකච්ඡා කරන්නේ. ඉතින් මේක කන්‍යා රාශිය. මිථුන, කටක, සිංහ, කන්‍යා. ගුරු කන්‍යාවේ හිටියොත් කන්‍යා රාශියේ ගතිගුණ තමයි මේ ජන්මියා දරන්නේ. එතකොට තුලාවේ හිටියොත් තුලාවේ ගතිගුණ තමයි දරන්නේ. ඉතින් ඕගොල්ලන්ට ඕන කේන්ද්‍රයක තමන්ගේ හරි ඕන කෙනෙක්ගේ කේන්ද්‍රයක් අරගෙන මේ ජීවකාරක ග්‍රහය තැන්පත් වෙලා ඉන රාශිය අනුව මේ පලාපලේ ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් රාශි ගැන සහ ග්‍රහයෝ ගැන වැඩි විස්තර දන්නේ නැති ආධුනිකම අයට තමයි මම අර පොත්පත් පෙන්නුවේ. ඒවා ආශ්‍රයෙන් උනත් අරගෙන ඉවරලා ඔයගොල්ලන්ට මූලික පලාපල කතනයක යෙදෙන්න ආරම්භයක් ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ උදාහරණ කේන්ද්‍රයේ මිථුන ලග්න කේන්ද්‍රයේ ජීවකාරක ග්‍රහය වෙච්ච ගුරු ග්‍රහය සිංහ රාශියේ තැන්පත් වුණාම සිංහයේ ගතිගුණ, චරිත ලක්ෂණ මොන වගේද කියලා. එතකොට මම මේ පොතකින් උපුටාගත් එකක් තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ සිංහ රාශිය ගැන හොඳට දන්නවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ තොරතුරු මේකට ඇතුළත් කරගන්න පුළුවන්. ඉතින් මම ආධුනිකම කෙනෙක්ට උනත් තේරෙන්න ඕන නිසා පොතකින් ගත්ත උපුටාගත්ත කොටසින් මේ පාඩම ආරම්භ කරගෙන යන්න. ඉතින් මේකේ තියෙනවා රවි හිමි සිංහ ලග්නයෙන් උපනුන් උද්‍යෝගයෙන් යුතුව ක්‍රියාවේ දක්ෂ නොනැමෙන සුළු වීරයවන්ත අය වේ. උද්‍යෝගිමත් කියලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ මේ කේන්ද්‍රයේ ජීවකාරක සිංහ ලග්නී ඉන්නවා කියලා කියන්නේ මේ ජන්මියා අනිවාර්යයෙන්ම උද්‍යෝගිමත්, ක්‍රියාශීලී, දුවල පැනලා ඉන්න කෙනෙක්, ඇකිලිලා ඔතෑනි උදාසීන විදියට වැඩ කටයුතු කරන කෙනෙක් නෙමෙයි මෙයා. දක්ෂ නොනැමෙන සුළු
ඒ කියන්නේ නම්‍යශීලී නෑ. හරි තද ගතිගුණ තියෙන්නේ. කවුරුවත් කියන දේ අහන කෙනෙක් නෙමෙයි. ඉතින් මේ ගුරු සිංහයේ තැන්පත් වුණා කියලා කියන්නේ ඒ ගති ලක්ෂණ මේ මිථුන ලග්න හිමිකාරයටත් ලැබෙනවා කියන එක තමයි. ඉතින් වීරියවන්තයි. හරිම ධෛර්යවන්තයි වීරියවන්තයි තමන්ගේ මොකක් හරි බාරගත්තොත් වැඩක් තමන්ට කරන්න තියෙනවා වැඩක් තමන්ගේ අනාගත ඉලක්කයක් තියෙනවා නම් ඒ සියල්ල කට්ට කාගෙන කොහොම හරි කරගෙන යන ගතිය මේ සිංහ රාශිය තියෙනවා. ඉතින් මේ ජීවකාරක සිංහ රාශිය තැන්පත් වුණා කියන්නේ ඒ ගතිය ජන්මියට ලැබෙනවා. ඊට පස්සේ සෑම විටම ප්‍රධානත්වය ගැනීමට මිස දෙවෙනියා වීමට සූදානමක් නැත. ඒ කියන්නේ මොන හරි වැඩක් කරන්න ගියත් පිරිසක් එක්ක වැඩ කරනකොට හරි නැත්නම් ආයතනයක වැඩ කරන්න ගියත් හරි නැත්නම් ඉස්කෝලේක පන්ති කාමරයක් තුල ඉන්නවා නම් හරි මේ පුද්ගලයාට සිංහ රාශියේ ලක්ෂණය තමයි එයාට මුල් තැන ඕනේ. එයා කියන විදිහට තමයි අනිත් අය වැඩ කරන්න ඕනේ. තව කෙනෙක් කියන විදිහට මේ පුද්ගලයා වැඩ කරන්න කැමති නැහැ. ඉතින් මේ සිංහ රාශියේ ගුණය මේ ජීවකාරකයා විසින් මේ ජන්මියට ලබා දෙනවා. මේ ජීවකාරකයා සිංහ රාශියේ තැන්පත් වීම මගින්. ඉතින් තව තියෙනවා කිසිවෙකුට වරදක් පෙන්වා දුන් විට එය පිළිගැනීමට මැලිකමක් දක්වන අතර තම මතයම නිවැරදි බවට සනාථ කිරීමට කටයුතු කරයි. ඒ කියන්නේ තමන් කියන දේ හරි කියලා තද ආත්ම විශ්වාසයකින් තද ආත්මාභිමානයකින් ඉන්න කෙනෙක්. ඒ කියන්නේ අනිත් අය කියනවා වැඩි අහන්නේ තමන්ගේ මතය තමයි හරි කියලා තමන්ට ඕන විදිහට තමයි ක්‍රියාත්මක වෙන ගතිය මේ ජන්මියට එතකොට තියෙනවා මේ ගුරු සිංහ රාශියේ තැන්පත් වීම නිසා. ඉතින් අපි මේකට මේ ලග්නය එහෙම කිසිම විදිහකට සලකන්නේ නැහැ. මොකද මේ නාඩි ක්‍රමවේදයක් මගින් තමයි අපි මේ පලාපල කතනේ අද පාඩමින් නිරත වෙන්නේ. ඉතින් ඊට පස්සේ අහංකාර ඇතැම් විට අහංකාර කාමීත්වය නිසා පහළට වැටේ. ඒ කියන්නේ කවුරුවත් කියන දේ අහන්න නැතුව Tamanට ඕන විදිහට වැඩ කරන්න ගිහිල්ලා තමන් ගැන විතරක් ටිකක් හිතන ගතිය තියෙනවා. ඉතින් ඒ ගතිගුණ නිසා ටිකක් අමාරු වෙටෙන්න පුළුවන් කියන එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට දැන් තේරෙනවා ඔයගොල්ලෝ සිංහ රාශිය ගැන හොඳට දන්නවා. මේ විස්තර පොඩ්ඩයි තියෙන්නේ. සිංහ රාශිය ගැන ගොඩාක් විස්තර දන්නවා ඔයගොල්ලන්ට. කෙනෙක්ගේ ගතිගුණ චරිත ලක්ෂණ ගැන කියන්න පුළුවන්. කේන්දරය බලලා කේන්දරය අතට ගත්ත ගමන් බලලා කියන්න පුළුවන්. ලොකු දෙයක් කරන්න ඕනේ නැහැ. කේන්දරේ ජීවකාරකයා හොයා ගන්න ඕනේ. ඉතින් ජීවකාරකයා හොයන විදිහ අපි කලින් පාඩමක සාකච්ඡා කරා. ඉතින් මේක පිරිමි කේන්ද්‍රයන් නිසා ගුරු ග්‍රහය තමයි ජීවකාරකයා වෙන්නේ. ජීවකාරකයා තැන්පත් වෙච්ච රාශියේ ගතිගුණ ජන්මියගේ ගතිගුණ වලට සමාන කරලා පලාපලේ කිව්වනම් මේක ඊටාම සරලයි. ඕනම ආධුනික කෙනෙක්ට උනත් මේක මේ විදිහට කියන්න පුළුවන්. ඉතින් මේක කොච්චර දුරට නිවැරදි වෙනවද කියලා ඔයගොල්ලෝ අත්හදා බලන්න. ඊට පස්සේ අපි උදාහරණයක් විදිහට මේ හිතමුකෝ මෙහෙම මේ සිංහ රාශියෙන් සමසප්තම රාශිය තමයි කුම්භ රාශිය කියන්නේ. සිංහේ ඉඳලා 7ක් ගියාට පස්සේ තියෙන රාශිය කියන්නේ අංශක 180ක් විරුද්ධ රාශිය සිංහ රාශියට කුම්භ රාශිය. මේ බලන්නකෝ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 7 වෙනි රාශිය. කියන්නේ සිංහයේ ගතිගුණ වලට අංශක 180ක් ප්‍රතිවිරුද්ධ ගති ලක්ෂණ තමයි මේ කුම්භ රාශියට තියෙන. කියන්නේ ප්‍රතිවිරුද්ධ රාශිය. ඒ නිසා මෙයාගේ සහ මුලින්ම සිංහයට වෙනස් ගතිගුණ අනිත් පැත්තේ ගතිගුණ ටික තමයි තියෙන්නේ. දැන් අපි හිතමු ජීවකාරකයා වෙච්ච ගුරු ග්‍රහයා මේ කුම්භ රාශියේ තැන්පත් වෙලා ඉන්නවා කියලා. අපි ඒක මේ සටහනින් ගමු. ඔන්න මේක මිථුන ලග්නය. මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ. කුම්භ රාශියේ ජීවකාරකයා වෙච්ච ගුරු සටහන් වෙන මේකත් පිරිමි කේන්ද්‍රයන් නිසා ගුරු තමයි අපි ජීවකාරකයා විදිහට ගන්න. ඉතින් ඒ ගුරු කුම්භ රාශියේ සටහන් වෙලා ඉන්න අවස්ථාවක් තමයි මේ උදාහරණයෙන් අපි සාකච්ඡා කරන්න යන්නේ. එතකොට කලින් කියලා දීපු සිද්ධාන්තය අනුව ජීවකාරකයා තැන්පත් වෙලා ඉන්න රාශියේ ගතිගුණ ජන්මිය වෙත ආරෝපණය වෙනවා. ඒ නිසා අපි කුම්භ රාශියේ මම මේ පොතකින් උපුටාගත්ත කොටසක් තියෙන සටහනක් කුම්භ රාශියේ ගතිගුණ අපි කියවලා බලමු. ශනිට හිමි ලග්නයක් වුවත් මකරය මෙන් ආත්මාර්ථකාමී නොවේ. ඒ කියන්නේ මේ කුම්භයට කලින් තියෙන මකර රාශියේම ගුරු තැන්පත් වුණාම ටිකක් මේ ජන්මිය ආත්මාර්ථකාමී වෙනවා. මොකද මකරය ආත්මාර්ථකාමී රාශියක් විදිහට තමයි මේකේ දක්වලා තියෙන්නේ. ඉතින් කුම්භය ආත්මාර්ථකාමී නෑ. කුම්භය පරාර්ථකාමී කියලා තමයි කියන්නේ. කියන්නේ අනිත් අය වෙනුවෙන් අනුකම්පා සහගතයි. අනිත් අයට උදව් පදව් කරනවා. අනිත් අයගේ දුකේදී පිහිට වෙනවා. අනිත් අයගේ දුකේදී හදවත උණු වෙන ගතිය තියෙන. ඒ වගේ හරිම අනුකම්පාශීලී හරිම හොඳ ගතිගුණ තියෙන කෙනෙක් තමයි මේ මිථුන ලග්න කේන්ද්‍රයේ හිමියා. මොකද ජීවකාරකයා කුම්භ රාශිය තමයි සටහන්ලා දෙන්නේ. කුම්භය කියන්නේ පරාර්ථකාමී අනුන් ගැන හිතන රාශියක්.
ඊට පස්සේ ඉවසීම, සීරුවෙන් කටයුතු කිරීම, තැන්පත් බව යන ආදී මානසික පැවතුම් කැපී පෙනේ. මොකද කුම්භයේ සලකුණක් තමයි ඔයගොල්ලෝ දන්නවා කලයක් අතින් ගත්ත පුරුෂයෙක්. ඒ කියන්නේ මනුෂ්‍යයෙක් ඉන්නේ. කියන්නේ මනුෂ්‍ය ගතිගුණ තියෙන මානසික ගතිගුණ තියෙන රාශියක් තමයි කුම්භය කියලා කියන්නේ. මිත්‍රත්වය හොඳින් ආරක්ෂා කරගනි. යහපත් මිතුරන් ඇසුරට සොයාගෙන. ඒ කියන්නේ මෙයාට හුඟක් මිතුරු ඉන්නවා කියන එක තමයි කියන්නේ මේකේ හොඳ මිතුරු සම්බන්ධතා පවත්වන්න පුළුවන්, සමාජයත් එක්ක ඉන්න පුළුවන් ගතිය තියෙනවා කියන එක තමයි මේකෙන් කියන්නේ. ඒ වගේම සිතෙහි ඒකාග්‍රතාවයේ සහිතව ක්‍රියා කරයි. කියන්නේ සිත විසිරෙන්නේ හොඳට තමන්ගේ අරමුණට ඔක්කොම ටික අරමුණු ටික එකතු කරගෙන සිත එකඟ කරගෙන මෙයාට ලොකු ගමනක් යන්න පුළුවන් දෙයක් වගේ දෙයක් තමයි මේකෙන් මේ කියවෙන්නේ. ඉතින් ගැඹුරු ශාස්ත්‍රීය දේ හැදෑරීමට ආශා කරයි. කියන ආධ්‍යාත්මික පැත්තට ටිකක් නඹුරු වෙන ජ්‍යොතිෂය, බණ භාවනා, දර්ශනවාදය වගේ ගැඹුරු විෂයන් වලට මෙයා කැමති සහ ඒවා හදාරන්න පුළුවන් හැකියාව තියෙනවා කියන එක තමයි කියන්නේ. ඒ වගේම ධෛර්යවන්තයි. ධෛර්යවන්තයි කියන්නේ මේ කට්ට කාගෙන මෙයාට ඕන කට්ටක් කාගෙන ඉවසගෙන දරාගෙන තමන්ගේ ගමන යන්න පුළුවන් හැකියාව මේ කුම්භ රාශියට තියෙනවා. ඉතින් ජීවකාරකයක් කුම්භ රාශියේ තැන්පත් වුණා කියන්නේ ජන්මියාටත් ඒ ගතිය ආරෝපණය වෙනවා. අන්‍යයන්ට ගුරුහරකම් දීමට පුරුද්දට මෙන් ඉබේම සිදුවේ. කියන අනිත් අයට අවවාද අනුශාසනා දෙන්න මෙයාට හැකියාව තියෙන. අනිත් අයවත් මෙයා කියන දේ අහන ගතිය තියෙන. අනිත් අය මෙයා කියන දේ අහන ගතිය මේ කුම්භ රාශියේ තියෙන. ඉතින් ජන්මියටත් ඒ ගතිය ඒ නිසා තියෙනවා. අසරණයන්ට පිහිට වීම ජීවිතයේ කොටසක්සේ සලකයි. ඉතින් අනිත් අයට පිහිට වෙන මෙයා සැදී පැහැදිලා ඉන්නේ මේ කුම්භ රාශියේ ගතියක්. ඒක ඉතින් ජන්මියටත් ඒ ගතිය පිහිටනවා. ජීවිතයේ අග සමයේ ලෞකිකත්වයේ ඉක්මවා ලෝකෝත්තර දෙසට පෙරලීමට උත්සාහ කරයි. කියන මෙයා ජීවිතයේ අවසාන කාලයේදී මේ කුම්භ රාශියේ ගතිය තමයි ලෝකෝත්තර ලෞකික දේවල් වලින් ඈත්ලා ආධ්‍යාත්මිකත්වයට සමීප වෙමි. ඉතින් මේ ජන්මියටත් මෙයාත් අවසාන කාලෙදී බණ භාවනා කරන, සීල් ගන්න, ඒ වගේ ආධ්‍යාත්මිකත්වයට ලං වෙන පුද්ගලෙක් කියලා අපිට පලාපලයක් කියන්න පුළුවන්. ඉතින් තපස් දිවියකට ආශා කරයි අවසාන කාලේ තමාවට සිටින සියලු දෙනාටම දැඩි ඇල්මකින් යුතුව යුතුයකම් ඉටු කරයි. කියන්නේ අනිත් අයට හුඟක් මෛත්‍රියෙන් ඉන්න, අනිත් අය ගැන හිතන කැප වෙන කෙනෙක් තමයි මේ කුම්භ රාශියේ ගති ලක්ෂණ. ඉතින් ඒක ජීවකාරකයා වෙච්ච ගුරු තැන්පත් වීම නිසා ජන්මියාටත් ඒ ගතිය ලැබෙනවා. ඉතින් ඔයගලන්ට දැන් වැඩේ තේරෙනවා මේක කරන්න තියෙන්නේ ජීවකාරක ග්‍රහයා ඉන්න රාශියේ ගතිගුණ ටික අදාළ ජන්මියට කියන්න පලාපලයක් විදිහට කියන එක තමයි තියෙන්නේ. ඉතින් හරිම සරලයි. ඕනම කෙනෙක්ට ඉතින් ආධුනිකම කෙනෙක්ට අර මං කිව්වා වගේ පොතක් හොයාගෙන ඒ විස්තර ටික කියලා පලාපල කතනයට බය නැතුව බහින්න පුළුවන් තැනක් තමයි මේ මං කිව්වේ. ඉතින් මේ කියපු සිද්ධාන්තය නිවැරදිද කියලා ඔයගොල්ලෝ බලන කේන්දර කීපයකට මේක යොදලා බලලා තමන්ගේ එකට තමන්ගේ නෑදෑයන්ට මේක යොදලා බලන්න මේ කියන කතාව ඇත්තද කියලා. ඉතින් මම දන්නවා ඔයගලන්ට ලොකු ප්‍රශ්න එනවා. ඉතින් මේක කොහොමද හරියටම කියන්නේ කියලා. ඉතින් මේ නාඩි වලින් කියන විදිහක් තමයි මම කියලා දුන්නේ. ඉතින් මේක හරියටම කියන විදිය මේකේ ප්‍රාණ නාඩිය සහ මුත නාඩිය හොයා ගන්න ඕනේ. ඉතින් ඒක අපි අපේ නාඩි ජ්‍යොතිෂ පාඨමාලාවේදී මේක කියලා දෙනවා. ඉතින් මම ඒකේ කොටසකුත් ටිකක් කියලා දෙන්න එකෙන් කොහොමද කරන්න කියලා. කෙටි පාඩමක් නිසා මේක දීර්ඝ විස්තර කරන්න මට වෙලාවක් නැහැ. ඒ නිසා මම ඊටම කෙටියෙන් මේක පැහැදිලි කරන්නම් කොහොමද නිවැරදිවම කියන්නේ කියලා. එතකොට අපි කලින් උදාහරණෙම ගමු. මිථුන ලග්න කේන්ද්‍රයක් ජීවකාරකයා වෙච්ච ගුරු ග්‍රහයා කුම්භ රාශියේ සටහනලා ඉන්නේ. නිසා මේ මිථුන ලග්න කරුවට මේ කියපු මේ කුම්භ රාශිය අපි කතා කරපු දේවල් ටික තමයි පිළිටන්නේ. එතකොට මේක නවීකරණයකට ලක් වෙනවා මෙන්න මෙහෙම. මේ සෑම ග්‍රහයකටම සෑම ජීවකාරක ග්‍රහයකටම තනියෙන් ඉන්න බෑ. යාට යම් ගණනය කිරීමක් කළා අපි හොයා ගන්නවා ප්‍රාණනාඩි අධිපතියෙක් සහ මුතනාඩි අධිපතියෙක් කියලා ග්‍රහය දෙන්නෙක් මෙයාට අපි යොදනවා. ඉතින් ඒක අපේ නාඩි ජ්‍යොතිෂ පාඨමාලාවේ පස්වෙනි පාඩමෙන් ප්‍රාණනාඩි අධිපතිය හොයන විදිය කියලා දෙනවා. 9 වෙනි පාඩමෙන් මුතනාඩි අධිපතිය හොයන විදිය කියලා දෙනවා. ඉතින් මේ පාඨමාලාවට සහභාගී වෙච්ච ශිෂ්‍යයෝ ඉන්නවා නම් මේ කියන්නේ මොකද්ද කියලා ඒගොල්ලන්ට හොඳට පැහැදිලි වෙනවා කියලා මම හිතනවා. ඉතින් ඒක දන්නේ නැති අය මෙහෙම දැනට ගම්මු. ජීවකාරක ග්‍රහයට බලපවත්වන ප්‍රාණනාඩි අධිපති සහ මුතනාඩි අධිපති කියලා ග්‍රහයෝ දෙන්නෙක් ඉන්නවා. මේ උදාහරණ බැලුවට පස්සේ
මේ උදාහරණ බැලුවට පස්සේ ජීවකාරකයා ගුරු ග්‍රහයා, ඒ ගුරු ග්‍රහයාගේ ප්‍රාණනාඩි අධිපතියා රවි වෙන්නේ කියලා අපි ගණනය කරලා හොයාගත්තා කියලා උපකල්පනය කරමු. මෘතනාඩි අධිපතියා කුජ වෙන්නේ කියලා උපකල්පනය කරමු. ජීවකාරක ගුරු ග්‍රහයාගේ ප්‍රාණනාඩි අධිපතියා රවි, මෘතනාඩි අධිපතියා කුජ. ඉතින් මෙහෙම වුණාට පස්සේ මෙන්න මේ ප්‍රාණ සහ මෘතගේ ගතිගුණ කොහොමද කියලා අපි බලන්න ඕනේ. ඉතින් ඒකට ග්‍රහයෝ ගැන රවි සහ කුජගේ ගතිගුණ ගැන ඔයගලන්ට හොඳ අවබෝධයක් තියෙනුනේ. එහෙම අවබෝධයක් නැති කෙනෙක් කියනවා අර කිව්වා වගේ පොතකින් පතකින් හරි බලලි වෙලා මේක ඔයගලන්ට දැන කියා ගන්න පුළුවන්. ඉතින් අපි නැවත යමු මේ ජීවකාරක තැන්පත් වෙච්ච රාශිය කුම්භයේ ගතිගුණ වලට. කුම්භය පරාර්ථකාමී ආත්මාර්ථකාමී නෑ කියලා කිව්වා. නමුත් මේ ජීවකාරකය වෙච්ච ගුරුගේ ප්‍රාණ සහ මෘත වෙන්නේ රවි සහ කුජ. රවි කියන්නේ ටිකක් ආත්මාර්ථකාමී ග්‍රහයෙක්. නමුත් සාධාරණ විදිහට ආත්මාර්ථකාමී. කුජ කියලා කියන්නේ ඊටාම ආත්මාර්ථකාමී ග්‍රහයෙක්. එයා අසාධාරණ විදිහට තමයි ආත්මාර්ථකාමී. ගහලා බැනලා හරි ගහලා ගිනි තියලා කුඩු කළා හරි Tamanට ඕන වැඩේ කරගන්න තරම් ආත්මාර්ථකාමී කෙනෙක් තමයි මේ කුජ කියන්නේ. රවිත් ටිකක් ආත්මාර්ථකාමී ග්‍රහයෙක්. එතකොට මේ කුම්භයේ තියෙන අපි කලින් කිව්ව පරාර්ථකාමී ගුණේ යට වෙනවා මේ ජීවකාරකයා ටිකක් අර කුම්භයේ ගතියට වඩා ටිකක් ආත්මාර්ථකාමී බවින් Taman ගැන ටිකක් වැඩිපුර හිතන ගතිය මෙයාට එනවා. දැක්කද පලාපල නවීකරණය වෙච්ච විදිය මේ ප්‍රාණනාඩිය සහ මෘතනාඩිය. ඊට පස්සේ අපි ඊළඟ එක බලමු. ඉවසීම සීරුවෙන් කටයුතු කිරීම. රවිගේ නම් ඉවසීම ටිකක් සාමාන්‍ය මට්ටමින් හිතෙන, කුජගේ නම් කිසිම ඉවසීමක් නැහැ. හරිම නොහික්මුණු ඉවසිලිවන්ත කියන්නේ කොරස් කටේ අත දාගන්න බෑ කියලා කියන අන්නේ වගේ හරිම කලබලකාරයෙක් තමයි මේ කුජ කියන්නේ. ඉතින් මේ කුම්භයේ තියෙන ඉවසිලිවන්ත කියන ගතියත් මේ ග්‍රහයෝ දෙන්න නිසා නවීකරණයට ලක් වෙලා මේ ජන්මියා එච්චර ඉවසිලිවන්ත කෙනෙක් නෙමෙයි. එතකොට අපි මෙයාට පලාපලයක් විදිහට මේ කුම්භයේ ගතිය කියන්න යන්නේ නැහැ. මොකද මෙයාගේ ඒ ගතිය නැහැ. මොකද ප්‍රාණයි මෘතයි රවි සහ කුජ වීම නිසා රවි සහ කුජ කියන්නේ ඉවසිලිමත් බව පුහුණු කරපු ග්‍රහයෝ නෙමෙයි. ඊට තැන්පත් බව යනදී මානසික පැවතුම් කැපිපෙනේ. රවිගේ නම් මානසික පැත්ත තියෙනවා. එයා අනිත්‍ය ගැන හිතනවා. තමන්ගේ අනිත්‍ය ගැන තමන්ගේ පිරිස ගැන හිතනවා. තමන් නායකත්වය දෙන තමන්ගේ ටීම් එක ගැන එයා හිතනවා. කුජ නම් එහෙම හිතන්නේ. කුජ ටිකක් ආත්මාර්ථකාමී. එයා ඉතින් මානසික කියන්නේ තමන්ගේ යහ පැවැත්ම තමන්ගේ සුබ සාධනය ගැන හුඟක් හිතන කෙනෙක්. ඉතින් ඒ නිසා මේ මානසික ගති පැවතුම් කියන එකත් අපිට ලොකුවට කියන්න අමාරුයි මේ කුම්භයේ ජීවකාරකයා තැන්පත් වීම මත. ඊට පස්සේ යහපත් මිතුරන් ඇසුරට සොයාගෙන. කියන්නේ මිතුරු හුඟක් ඉන්නවා කියන්නේ මේ සමාජාශ්‍රයම හොඳට කරන්න පුළුවන් කෙනෙක් කුම්භ රාශිය අයට. නමුත් මේකේ වෙනස් වෙනවා. රවි කියන්නේ ටිකක් ආඩම්බර ගතිගුණ තියෙන කෙනෙක්. කුජ කියන්නේ යන තැන කොක්කු දාගන්න, වලි දාගන්න, රණ්ඩු සරවලට යන ග්‍රහයෙක්. ඉතින් මේ දෙන්නටම මිතුරෝ එච්චර නෑ. ඉතින් ඒ නිසා මේ ජන්මයටත් මිතුරෝ වැඩි නෑ. දැක්කද අර කුම්භ රාශියේ ජීවකාරකයා කුම්භ රාශියේ තැන්පත් වුණාම අපි පලාපලයක් කිව්වා. හුඟක් සමාජ ආශ්‍රය තියෙන මිතුරු ආශ්‍රය කරනවා කියලා. නමුත් මේ ජන්මියාගේ එක අඩු කරනවා. ඒක හේතුව ප්‍රාණයි මෘතයි රවි සහ කුජ වීම නිසා. මොකද රවි කුජ කියන්නේ එච්චර සමාජ ආශ්‍රය මිතුරන් ආශ්‍රයයට මිනිසුත් එක්ක එච්චර හොඳ හිත තියාගෙන ඉන්න පුළුවන් ග්‍රහයෝ දෙන්නේ නොවන නිසා. ඉතින් ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ මේ වගේ මේකේ මේ පලාපල කියන විදිය, පලාපල නවීකරණය වෙන විදිය තමයි ඔයගොල්ලෝ හොඳට ඉගෙන ගන්න ඕනේ. මේකෙන් ඔයගොල්ලෝ ඊටාම නිවැරදිව පලාපල කතනය කරන්න පුළුවන්. ඊට පස්සේ ධෛර්යවන්ත වේ. එතකොට හරි කුම්භය කියන්නේ ඕනම කට්ටක් ආගෙන ඉස්සරහට යන්න පුළුවන් රාශියක්. ඉතින් රවි කියන්නේත් එහෙමයි. අවසානය වෙනකන් අල්ලගෙන ඉන්නවා. දත කාගෙන අවසානය වෙනකන් දිනා ගන්නකන් ඉන්න කෙනෙක් රවි ග්‍රහය. කුජ කියන්නේත් එහෙමයි. සමාවෙන්න. කුජ කියන්නේත් එහෙමයි. කඩලා බිඳලා විනාශ කරලා ගිනි තියලා හරි මේ Tamanට ඕන දේ කරගෙන දිනන්න තමයි කුජට ඕනේ. ඉතින් ඒ නිසා ඒක හුඟක් දියුණු වෙන්න පුළුවන් පිහිටීමක්, ග්‍රහ පිහිටීමක් මේ ජීවකාරකයා කුම්භ රාශියට ඇවිල්ලා රවි සහ කුජ වීම ප්‍රාණ සහ මෘත. ඉතින් අන්‍යයන්ට ගුරුහරකම් දීම පුරුද්දට මෙන් ඉබේම සිදුවේ කුම්භයේ ගතිය. ඒක නවීකරණය වෙන්නේ මෙන්න මේ විදියට. රවි කියන්නේ තමන් හුඟක් කැමති තමන් නායකයලා අනිත්‍යව පාලනය කරන්න. කුජත් ඒ වගේ කෙනෙක්. ඉතින් මේකෙදි වෙන්නේ ගුරුහරකම් දෙන අනිත්‍යයට තමන්ගේ බලය පවත්වා ගැනීමට සහ තමන් ලොක්ක වීමට
තමන්ගේ බලය පවත්වාගෙන යාමට අර බලෙන් වගේ තමන්ගේ උපදෙස් ගුරුවරුකම් බලෙන් අනිත් අය මත පටවන ගතියක් තමයි මේ රවි සහ කුජගෙන් එන්නේ. මේ කුම්භ රාශියේ ගතිය නවීකරණය කරලා දෙන්න අන්නේ ආකාරයට තමයි රවි සහ කුජ කියන ප්‍රාණ සම්මුත විසින් මේ කුම්භ රාශියේ ගතිය නවීකරණය කරලා දෙන්නේ ඒ විදිහට. ඊට පස්සේ ජීවිතයේ අග සමය ලෞකිකත්වයේ ඉක්මවා ලෝකෝත්තර කියන්නේ ජීවිතයේ අවසාන භාගය ලෝකෝත්තර වෙනවා කියලා කිව්වනේ. එතකොට කුජ ගත්තොත් කුජත් එහෙමයි. දන්න සෙල්ලම් ඔක්කොම ටික දාලා ඉවරලා කලකිරිල්ලලා ජීවිත අවසානයේදී අවසාන කාලෙදී සීල් ගන්න ග්‍රහය තමයි කුජ කියන ග්‍රහය. ඉතින් මේ ජන්මිය අවසාන භාගයේදී ඔය ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙනවා කියලා අපිට පලාපලයක් විදිහට මේක කියන්න පුළුවන්. මොකද කුජිනුත් එක තහවුරු වෙන නිසා. තමාවට සිටින සියලු දෙනාටම දැඩි ඇල්මකින් යුතුව යුතුයකම් ඉටු කරයි. නමුත් මේක වෙන්නේ නැහැ. මේ කුම්භ රාශිය මේ ගතිය වෙන්නේ නැහැ. මොකද රවි කුජා ඉන්න නිසා තමන්ගේ ආත්මාර්ථය තමන්ගේ සුබ සිද්ධිය සලස ගත්තට පස්සේ තමයි ඉතුරු අය ගැන හිතන්නේ. රවි නම් ටිකක් හිතනවා, කුජ නම් එහෙමවත් හිතන්නේ නැහැ. ඉතින් ඔයගලන්ට පැහැදිලි වෙන්නේ නැති කියලා හිතනවා මම මේ පලාපල කතනේ නාඩි වලින් කොහොමද කියන්නේ කියලා. ඊටාම නිවැරදිව මේකෙන් කියන්න පුළුවන්. ඉතින් වැඩි වෙලාවක් කියන්නෙත් නෑ අපිට ටට්ටක් ගාලා වෙලා මේකෙන් පලාපල කියන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයගලන්ට මේකෙන් කොහොමද පලාපල කතනේ නිරත වෙන්නේ කියලා ඉවරලා ඔයගලන්ට යම් අවබෝධයක් එන්න ඇති. ඉතින් ඕගොල්ලොත් පලාපල කතනය කරන්න ආසනම් සහ මේක පටන් ගන්න කොතනින්ද කියලා හිතා ගන්න බැරුව ඉන්නවනම් මෙතනින් පටන් ගන්න කියලා මම ඔයගලන්ට ආරාධනා කරනවා. මොකද මේ ආකාරයට ඔයගලන්ට දාලා බලනකොට තේරෙයි මේක කොච්චර දුරට සත්‍ය වෙනවද කොච්චර දුරට අසත්‍ය වෙනවද කියලා ඔයගලන්ට තේරෙයි මේක. ඉතින් මෙහෙම බලාගෙන යනකොට ඔයගලන්ටම ආත්ම විශ්වාසයක් එනවා. Taman කියන දේ පලාපලේ නිවැරදි වෙනකොට Tamanට ලොකු විශ්වාසයක් එනවා. ඉතින් මේ විශ්වාසය මත ඔයගලන්ට ඉදිරි අධ්‍යයන වැඩ කටයුතු ටික කරගෙන යන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට පොඩි පාරක් පෙන්වනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් මේ නාඩි ජ්‍යොතිෂ පාඨමාලාවකට සම්බන්ධ වෙලා වෘත්තීය මට්ටමින් පලාපල කතනේ නිරත වෙන්න කැමති නම් අපේ ආයතනය මගින් පවත්වන ඊශ්නාත් අධ්‍යයන කේන්ද්‍රය මගින් පවත්වනු ලබනවා නාඩි ජ්‍යොතිෂ පාඨමාලාවක්. ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් පාඨමාලාවේ විස්තර ඔයගොල්ලන්ට දැනගන්න අවශ්‍ය නම් මේ තිරේ මම දුරකථන අංකයක් දාලා තිනවා. මේකට WhatsApp පණිවිඩයක් එවනම් ඔයගොල්ලන්ට මේ සියලු විස්තර පාඨමාලා විස්තර කාර්යාලය හරහා ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ඉතින් එකත් මතක් කරන ගමන් අද පාඩමට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම ස්තුතියි.